හයි අද වීඩියෝ එක ගවර්මන්ට් ජොබ් එකකට ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් වෙනුවෙන් ගෙනාපු වීඩියෝ එකක්. ඉතින් ඔයාත් ගවර්මන්ට් ජොබ් එකට ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න ඔයාලට වැදගත් වෙයි. මම කතා කරන්නේ කළමනාකරණ සේවා 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීම කරන විභාගය ගැන. මේ විභාගේ පාස් වුණොත් තමයි මේ ජොබ් එක ඔයාට හම්බ වෙන්නේ. ඉතින් 2019 ඉඳන් මේ ජොබ් එකට කවුරුත් අරගෙන නැහැ. ඉතින් 2019 ඉඳන් මේ එක්සෑම් එක තිබුණේ නැහැ. 2019 රෙජිස්ටර් වුණ කට්ටිය මේ අවුරුද්දේ තමයි එක්සෑම් එක ලිව්වේ. මමත් ඒ අය අතරේ කෙනෙක්. මාද ඇතේ මිකි. මම 2019 රෙජිස්ටර් වුණා. ඇප්ලිකේෂන් දැම්මට එක්සෑම් එක ආවේ නැහැ. ඉතින් මගේ ඒ ප්ලෑන් එක අයින් කරලා මං වෙන ප්ලෑන් එකකට යන්න සිද්ධ වුණා. මොකද කාටවත් හරියට නිශ්චිත අයිඩියා එකක් තිබ්බේ නැහැ. කවද එක්සෑම් එක තියයිද? මොකද්ද නතර කරන්න හේතුව? නතර කරලාද ආයේ මේ එක්සෑම් එක තියන්නේ නැද්ද? ඒ වගේ තිබ්බේ නැහැ ඉතින්. ඉතින් ඔහොම කාලේ ගෙවිලා ගියා. දැන් අවුරුදු 5ක්. අවුරුදු 5ක් කියන්නේ සෙමිසි කාලයක් නෙමෙයිනේ. ඉතින් ඒක හින්දා මම දන්නේ එක්සෑම් එකට දවසකට විතර කලින් තමයි මම දැනගත්තේ එක්සෑම් එක තියෙනවා කියලා. මට මතකත් නෑ මං එහෙම දෙයකට ඇප්ලයි කරාද කියලාවත්. ඉතින් මේ අවුරුද්දේ 2019 ඇප්ලයි කරපු අය මේ අවුරුද්දේ එක්සෑම් එක ලියුවට මේ අවුරුද්දේ ඔයාලට පුළුවන් ආයෙත් ඇප්ලිකේෂන් කියන්නේ ගැසට් කරාට පස්සේ ඇප්ලිකේෂන් දාලා ඔයාට එක්සෑම් එක ලියන්න. ඒ කියන්නේ මේ අවුරුද්දට ඉන්ටෙක්ස් දෙකක් තියෙනවා කියන එක. ඔයා මේ ජොබ් එකට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගැසට් එක ගැන ඇලර්ට් එකකින් ඉන්න. ගැසට් එක දාපු ගමන්ම ඔයගොල්ලෝ ගිහිල්ලා ඇප්ලයි කරන්න. ඉතින් එක්සෑම් එක ගැන කිව්වොත් එහෙම එක්සෑම් එක සබ්ජෙක්ට් දෙකක් විදිහට එන්නේ. එක ලැන්ග්වේජ් ටෙස්ට් එක, දෙක ඇප්ටිටියුඩ් ටෙස්ට් එක. ලැන්ග්වේජ් ටෙස්ට් එක ඇවිල්ලා මට අනුව නම් හරියට O level සිංහල පේපර් එකක් ලියනවා වගේ. මට අනුව මම දන්නේ එක අයට එක එක විදිය වෙන්න පුළුවන්. ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට මගේ මතය නම් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ඔයා රෙඩි වෙන්න ඕනේ ටයිමින් මට මේ පාර මං හිතන්නේ ප්‍රශ්න දෙකකට වගේ වෙලා නැති වුණා. මට ඉතින් පැය 24යි තිබ්බ හැම එකටම රෙඩි වෙන්න. මම සිංහල නම් බලාගත්තේ නැතිම තරම්. ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ටයිමින් චුට්ටක් වෙලා මදි වුණා. ඉතින් ඒක නිසා මේ පාර ඔයා ඇප්ලයි කරලා ලියන්න කෙනෙක් ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ප්‍රයොරිටි එක දෙන්න ඕනේ ටයිමින් වලට. සිංහල නම් ඔයා O level සිංහල පාස් පේපර්ස් මොකක් හරි බලා ගන්න. සිංහල වල රචනාවක් එනවා. එතකොට ලියුමක් ලෙටර් එකක් එනවා. ඊට අමතරව ව්‍යාකරණ උක්තාක්‍යාත තද්දිත පද යුගල පද ඔය වගේ දේවල් පොඩි පොඩි දේවල් වලින් ප්‍රශ්න 30ක් එනවා. තව හිස් තැන් පුරවන්න ගැලපෙන වචන දාන්න ඔය වගේව තමයි සිංහල වල නම් ආවේ. ඉතින් මං කියවනේ මට පැය 24යි තිබුණේ කියලා. ඒක නිසා මං ගොඩක්ම බලාගත්තේ පාස් පේපර්ස්. පාස් පේපර්ස් 2019ට කලින් පාස් පේපර්ස් විතරයි තිබුණේ. ඒ කියන්නේ පරණ පාස් පේපර්ස් විතරයි තිබුණේ. ඉතින් මං කියන්න යන්නේ මේක තමයි විශේෂම දේ. මං කියන්න යන්නේ ඔයගලන්ට YouTube එකේ ඕන තරම් තියෙනවා අනුමාන කරලා එන ඒවා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට. සිංහල ගැන නම් මන් දන්නේ එක එකනා එක එක ලෙවල් එකේ ඉන්නේ සිංහල වලට ඉන්නේ. මගේ මේ වීඩියෝ එකේ මේන් පර්පස් එක උනේ මේ විභාගය ගැන දන්නේ නැති කෙනෙක්ට දැනුවත් කරන එක. ඉතින් ඔයාලා කවුරුම හරි කැමැත්තෙන් ඉන්නවා නම් සහ මේ ගැන දැනුවත් වෙලා හිටියා නම් මේක වැදගත් වෙයි කියලා හිතනවා. ඒක තමයි මට මේන්ම පර්පස් එක උනේ. ඉතින් එක්සෑම් එක ගැන තව ඔයගලන්ට මොන හරි දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. මං රිප්ලයි වීඩියෝ එකකින් හරි එහෙම නැත්නම් කමෙන්ට් එකටම රිප්ලයි කරන එක හරි කරන්න බලාපොරොත්තු වෙනවා. කාටම හරි වැදගත් කියලා හිතනවා නම් මං හිතනවා මං කියන්න ඕන ඔක්කොම ටික කිව්වා කියලා. මම මේ හදිසියෙන් කරන්නේ මේ වීඩියෝ එක. ලයිට්නින් ගැන එච්චර හිතන්න එපා. මං කියන දේ විතරක් හිතර ගන්න. ගවර්න්මන්ට් ජොබ් එකකට කැමති වගේ කවුරුම හරි යාළුවෙක් හරි ඉන්නවා නම් අඳුරන කෙනෙක් හරි ඉන්නවා නම් එයාටත් මේ ගැන කියන්න මෙහෙම එක්සෑම් එකක් තියෙනවා කියලා. ඉතින් all the best හැමෝටම.